ඉතින් මම අද දේශනා කරනවා කිව්ව ලෝක දහම් පරයාය කුමක්ද? මේ කාරණාව මේ වචනේ මේ දහම් පදය තියෙන්නේ ශෝක මේ සල්ල සූත්‍රයේ. ශෝක හුල ගැලවීම කියන සූත්‍රයේ තියෙනවා යේනහි මඤ්ඤන්ති යම් යම් ආයුරෙන් මඤ්ඤණා කරනවද? මඤ්ඤණා කරනවද කියන්නේ කෙලෙස් සහිතව හිතනවා. බලාපොරොත්තු සහිතව හිතනවා. සැලසුම් කරනවා. ඔය අපි හිතන පතන ඔක්කොම මඤ්ඤණාවලට අයිති. යේනහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. ඒ වුණාට සිද්ධ වෙන්නේම අනිත් දෙයක්, වෙනස් දෙයක්, අන්‍ය දෙයක්. හිතන්නේ එකක්, සිද්ධ වෙන්නේ වෙන එකක්. ඒතාදිසෝ විනා භාවෝ. ඉතින් ඔන්න ওই විදිහට වෙනස් වීම කියන එක තමයි පස්ස ලෝකස්ස පරියායං. බලන්න ඕක තමයි ලෝක ධම් පරයාය. ලෝකේ ධර්මතාවය තමයි හිතන්නේ එකක් වෙන්නේ එකක්. දැන් ඔයාලගේ ජීවිතේ ඔයා ඉස්කෝලේ යන කාලේ ඔයා හිතුවේ මොනවද? දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ඒ කාලේ ඔයා බලාපොරොත්තු වුණ රස්සාව මොකද්ද? දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ගොඩාක් දේවල් ජීවිතේ. තව ඔය දුරට උදාහරණ අරගෙන තව ළඟට උදාහරණ අරගෙන ගත්තොත් එහෙම ගොඩාක්ම ළඟට උදාහරණයක් ගත්තොත් අපි ඇසින් රූපයක් බලලා ඒ රූපය ගැන අපි මඤ්ඤණා කරන්නේ. ඒ කියන්නේ රූපය ගැන හිතන්නේ එකක්, ඇත්තට සිද්ධ වෙන්නේ වෙන එකක්. කනට ඇහෙන ශබ්දය ගැන අපි හිතන්නේ එක විදියකට, ඒ වුණාට සිද්ධ වෙන්නේ වෙන දෙයක්. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන අපි හිතන්නේ එක විදියකට, වෙන්නේ වෙන දෙයක්. ඒ නිසා මෙතන සිද්ධ වෙන ධර්මතාවයේ ඉඳලා අපේ ජීවිතයේ අත්දැකීම් වලට ගියත් යේනහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. යම් ආකාරයෙන් හිතුවද සිද්ධ වෙන්නේම වෙන විදිහකට. ඔන්න ඔය ලෝක දහම් පරයාය මම ගන්නවා මරණය කියන කාරණාවට. එතකොට ඔයාලා කාගෙත් ඇති මරණය ගැන යම් විදියට ප්ලෑන්. සමහර අය කියනවා මං නම් මහගෙදරමයි මැරෙන්නේ. සමහර අය කියනවා මට නම් බට ගහන්න එහෙම එපා වුණේ ස්පිරිතාලවල ගිහිල්ලා. ඊට පස්සේ තව සමහර අය කියනවා මට ලෙඩ වෙනකොට මගේ අවසාන කාලේ මාව ස්පිරිතාලෙම ගිහිල්ලා දාන්න එපා. තව අය කියනවා අනේ 50 දිනකට ළමයි ගැන නිතර වයසක අයට තියෙන අදහස තමයි අම්මලාට වතුර පොදක්වත් අවසානෙට දෙන්න ඉන්නේ මුන්නේ කියලා. වතුර පොදක් ප්‍රාර්ථනාව තමයි මැරෙන්න කලින් ළමයින්ගෙන් වතුර බොන එක. ලෝක දහම් පරයාය තමයි ඔයා හිතන්නේ විදිහට නෙමෙයි ඔයා මැරෙන්නේ. ඒ නිසා ওই වගේ වතුර බොන්න ආසාවක් තියෙනවා නම් දැන් ওই ටැප් එකකට කට තියලා ඒ වතුර බොන ආසාව ඉවර කර ගන්න. තවත් උදාහරණ කුමටද? කොරෝනා කාලය ආවට පස්සේ ඥාතියෙකුටවත් ළඟට යන්න බෑ. එහෙම මිනිස්සු මැරුණේ. සමහර අය හරියට පාංශකූලයේදී හරියට පාංශකූලේ මට ලැබෙයිද නැද්ද? පුදුම කම්පැනියකින් මිනිස්සු ඉන්නවා. මිනිස්සු ඉන්නවා. කොරෝනා කාලේ මොන පාංශකූලද? සුනාමි කාලේ මතකද? බැකෝ වලින් වලවල් හරලා එක රොත්තට වලේ දැම්මේ. ඔහොමයි මිනිස්සු මැරුණේ. ඊට පස්සේ ඔයාලට මතක දේවල් මම මේ කියන්නේ. පාස්කු පහර බෝම්බ පහරවලදී මිනිස්සු කුඩු වෙලා මස් කෑලි සවලෙන් එකතු කළේ. ওই සවලෙන් මස් කෑලි එකතු කරනකොට එක මිනිස්සෙක්වත් ජීවිතේ හිතලා තියෙනවද
මගේ මරණයේදී මගේ මස් කෑලි සවලෙන් එකතු කරන්න වෙයි කියලා. යේන යේනහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. යම් යම් ආකාරයෙන්ද සිටුවේ සිද්ධ උනේම වෙනස් ආකාරයකින්. අතීතයට ගිහිල් දැන් මම මේ කියන්නේ ඔයාගේ මරණය ගැනයි මම මේ කතා කරන්නේ. ඔයාගේ මරණය ගැන. දැන් මම බන කියන්නේ ඔයාට. ඔයාගේ මරණය කියන එක කොහොම වෙන එකක්ද? හැබැයි මට ඔයාගේ මරණය සිද්ධ වෙන හැටි කියන්න පුළුවන් එක ක්‍රමයකින්. ඒ තමයි ඔයාගේ මරණය අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ ඔයා හිතන්නේ නැති විදිහකට. චින්ති තම්පි විනස්සති අචින්ති තම්පි භවති. දැන් සමහර අය අවසන් කැමැති පත්‍රය ලියනවා. ඉතින් ඒ වගේ සාර්ථක අසාර්ථක බව මට තේරෙන්නේ නැහැ. නමුත් ඔබගේ මරණය සිද්ධ වෙන්නේ ඔබ හිතන්නේ නැති විදිහකට. ඔබගේ මරණය සිද්ධ වෙන්නේ ඔබ හිතන්නේ නැති විදිහකට නම් ඔබ නොකළ යුතු දෙයක් තියෙනවා. මැරෙන විදිහ හිතන්න එපා. ඒ අසාර්ථක සිතිවිල්ල ඔබ හිතන්න එපා. මම මේ විදිහටයි මැරෙන්නේ කියලා. ඔබ කළ යුතු දෙයක් තියෙනවා. මරණයට සූදානම් වීම. ඒක කොයි ආකාරයෙන් සිද්ධ වුණත් ඔබ ඒකට සූදානම් වෙන්න. ඔච්චරයි. අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෘක්ෂයක් යට ඉපදුණා. වෘක්ෂයක් යට ගසක් යට සම්බුදු වුණා. වෘක්ෂයක් යට පිරිනුවම් පෑවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බමුණු කුලයක ඉපදිලා ඈත වනේ ගල් ලෙනක ඇත්තු ගොඩක් මැද පිරිනුවම් පෑවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉපදුනම ගෙදර ඉපදුන කාමරේම පිරිනුවම් පෑවා. මහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ බමුණු කුලේ ඉපදිලා ඈත ගල් ලෙනක හොරුන් 500කගෙන් ගුටි කාලා ඇටකටු අබෑට ගානට කුඩු වෙනකල් ගුටි කාලා පිරිනුවම් පෑවා. රහතන් වහන්සේ නමක් ගුටි කාලා පිරිනුවම් පෑවා. අපගේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දස දහසක් ලෝක ධාතු දිවසින් දකින අනුරුද්ධ මහරහතන් වහන්සේ උණ පඳුරක් යට පිරිනුවම් පෑවා. අපගේ අංගුලිමාල මහරහතන් මහා තෙද ඇති මහා බල ඇති සක්වල කෝටියක පැතිරෙන සත්‍යක්‍රියා ඇති අංගුලිමාල මොනිදුන් මහා වනයේ කැලයක පිරිනුවම් පෑවා. ස්වාසු දාසත් ධර්මස්කන්ධේ දරාගත් අනද මහතෙරුන් ගඟක් මැද අහසේ පිරිනුවම් පෑවා. මේ බුද්ධ ශාසනයේ ඉස්සලාම පිරිනුවම් පාපු රහතන් වහන්සේ නාලක රහතන් වහන්සේ ඈත පර්වතේ බිත්තියකට හිට වෙලා බුදුරජාණන් වහන්සේ ඉන්න දිශාවට වැඳගෙන පිරිනුවම් පෑවා. හැමෝම එක විදිහට මැරෙන්නේ නැහැ. හැමෝම එක විදිහට මැරෙන්නේ නැහැ. මම මේ රහතන් වහන්සේලා ගැන කිව්වේ රජවරුන්ගේ ජීවිත දිහා බලන්න. එක එක රජවරු එක එක විදිහට මැරුණා. එක එක සිටුවරු එක එක විදිහට මැරුණා. ඔයාගේ ගමේ මිනිස්සු එක එක විදිහට මැරුණා. ඔයා හවස නිවුස් බලනකොට ওই රූපවාහිනියෙන් පෙන්නන වෙඩි තියලා ඕන්න මිනිස්සෙක් මැරෙන විදිහ. ඔයාට පේනවා බස් එකක් පෙරලිලා මැරෙලා. ඕන්න මිනිස්සෙක් මැරෙන විදිහ. ඔයාට පේනවා කෝච්චියේ කක්කුස්සියකට දරුවෙක් දාලා ඕන්න දරුවෙක් මැරිච්ච විදිය.
ලඳු කැලෑවකින් මිනිහක් හොයා ගන්නවා. ඔන්න මිනිස්සෙක් මැරිලා තියෙන විදිය. එල්ලිලා මැරිලා සියදි විනාසාගෙන තට්ටුවකින් පැනලා ගඟේ ගහගෙන ගිහිල්ලා නාන්න ගිය තැන ගහගෙන ගිහිල්ලා කිඹුලෝ අල්ලලා සර්පය දෂ්ට කළා මිනිස්සු මැරෙන විදිය. ওই මිනිස්සු ජීවිතේ කවදාවත් හිතලා තියෙනවද මම මෙහෙම මැරෙයි කියලා? කවදාවත් හිතලා නැහැ. මම මේ ඔබටයි කියන්නේ. ඔබගේ මරණය සිද්ධ වෙන්නේ ඔබ කවදාවත් හිතපො නැති විදිහට. මම මේ ඒ නිසා මේ ලෝකෙ සිද්ධ වෙන්නේම අනිත්‍ය කියනවා. විනා භාවය අන්‍ය ස්වභාවයකට පත්වීමමයි මේ ලෝකෙ තියෙන ධර්මතාවය. ඒ නිසා ඇත්ත දැක දැක ඇත්තට මුහුණ දෙමු. සත්‍ය දැක දැක සත්‍යයට මුහුණ දෙමු. මොකද්ද සත්‍ය? අනිත්‍ය. දැන් මේ අම්මලා ධර්මයේ දන්න නිසා මේ දරුවෝ ධර්මයේ අහලා තියෙන නිසා මේවට මුහුණ දෙනවා. පණ ගහලා ඉන්නවා. සමහර ගෙවල් වල මරණයක් වුණාට පස්සේ සත්‍ය ගණන් මාස ගණන් මිනිසුන්ට නැගිටින්න බෑ. ඒ ඇස්වල තියෙන දුක, පපුවේ ඇවිලෙන ගින්දර මේ මිනිසුන්ට ලේසියෙන් නිවා ගන්න බෑ. ඇයි මේ මිනිසුන්ට තවත් කෙනෙක්ගේ වියෝවය මිනිස්සු කියන්නේ අපිට ඇයි තවත් කෙනෙක්ගේ වියෝව මේ තරම් දරා ගන්න බැරි? සත්‍ය හිතලා නැහැ, සත්‍යයට මුහුණ දෙන්න බෑ. ඒ වුණාට ඔබගේ ගෙදර මල් ගහේ පොහොට්ටු පිටින් මල් වැටෙනකොට, පිපීගෙන එනකොට මල් වැටෙනකොට, පිපිලා මල් වැටෙනකොට, පරවෙලා වැටෙනකොට ඔබ කියන ওই මල් වල හැටි ඕම තමයි. ඔබගේ ගෙවල් වල ගස්වල අඹ ගෙඩි හැදිලා මල් කාලේ මල් වැටෙනකොට, ගෙඩි චූටි ගැට කාලේ මල් වැටෙනකොට, ගෙඩි කාලේ මල් වැටෙනකොට, අමුයෙන් වැටෙනකොට, පැහිලා වැටෙනකොට, ඉදිලා වැටෙනකොට, ඉදිලා බෙරි වෙලා වැටෙනකොට ඔබ හිතන ওই ගස්වල හැටි ඔහම තමයි. කොළ පාට තියෙන ගස්වල කොළ ඉදිලා බිමට හැලෙනකොට, ගස් ඉදල් වෙනකොට පායන කාලෙට ඔහම තමයි කියලා ඔබ ලෝකේ සිද්ධ වෙන දේවල් වලට අඬන්නේ. ඒවා එහෙම තමයි කියනවා ඔබ. එහෙම වෙන්න පුළුවන් කියනවා ඔබ. එහෙනම් ඇයි ඔබ උපන් සත්වයා මැරෙනවා කියන ඒ සනාතන ධම පිළිගන්න කැමති නැත්තේ? ඉපදුන කෙනා කොහොම හරි මැරෙනවා. ඒ මරණයට මොකක් හරි එකම සංසිද්ධියයි තියෙන්නේ, මැරෙනවා. ඒකට හේතු හැදෙනවා. එක්කෝ පිළිකාවක්, එක්කෝ සීනි, එක්කෝ නහරයක් පුපුරනවා, heart attack, එක්කෝ පිහියනුම, එක්කෝ වෙඩි තබා ගැනීම, එක්කෝ ගඟේ යෑම, සර්පේ දෂ්ට කිරීම, මොනවා හරි හේතු සිද්ධ වෙනවා. හැබැයි එකයි සිද්ධ වෙන්නේ, මැරෙනවා. ඉතින් ඒ නිසා මේ මරණය කියන එකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා අපි කාටත්. ඔබ ළඟ ඉන්නේ ඔබගේ දැන් කවුරු හරි ඔබගේ ඥාතියෙක් නම්, ඔබගේ පවුලේ කෙනෙක් නම් කවදා හරි ඒ කෙනාගේ ඔය දෙන්නගෙන් එක්කෙනෙකුට අනිත් එක්කෙනාගේ මරණය බලන්න වෙනවමයි. ඔයා ළඟ ඉන්න කෙනා ඔයාගේ ගෙදර කෙනෙක් නම් ඔය දෙන්නගෙන් එක්කෙනෙකුට කවුරු ඉස්සර වෙයිද දන්නේ නැහැ. ඕක තමයි ඇත්ත. මේකේ තියෙන්නේ හිත හදා ගන්න එක, සත්‍ය දිහා බලන එක. මේ ශාසන ඉතිහාසයේ දළදා වහන්සේ ලංකාවට වඩම්මලා අවුරුදු 100ක් වගේ ඇතුළත මේ ලංකාවේ දෙමළ කියන්නේ දළදා වහන්සේ වඩම්මලා ඒ කිත්සිරි මෙවන් රජතුමාගෙන් පස්සේ බුද්ධදාස රජතුමා පහළ වුණා. බුද්ධදාස රජතුමාගෙන් පස්සේ බලවත් රජවරු පහළ වුණේ නැහැ. ලංකාව දකුණු ඉන්දිය ද්‍රවිඩ ආක්‍රමණවලට ලක් වුණා. අවුරුදු ගණනාවක් රජ කුලයේ අය සැඟවුණා. සේනා සංවිධාන ශක්තිය මදි නිසා. එතකොට
ওই රජ කුලයක ඉපදුනා ඈත සැඟවුණ පරම්පරාවක රාජ පරම්පරාවක ධාතුසේන කියලා කුමාරයෙක්. ඒ ධාතුසේන කුමාරයාගේ ඉරණම් කාරයෝ, ඒ කියන්නේ ඉරණම බලන දෛවඥයෝ කිව්වා මොහු අනාගතේ මේ රටේ රජ වෙන්න පුළුවන් රාජයෝග තියෙනවා කියලා. අම්මලා මොකද කළේ? අම්මගේ අයියා කෙනෙක් අනුරාධපුරේ මහාන වෙලා හිටියා. ඒ අයියා ළඟ මහාන කළා. හොයාගන්න බැරි විදිහට පොඩි හාමුදුරු නම. මේ පොඩි හාමුදුරු හරි පින්වන්තයි. ධර්මයට ගොඩක් කැමැති. ඒ නිසා පොඩි හාමුදුරුවෝ හොඳට ධර්මයේ කටපාඩම් කළා. දවසක් එළියේ ගහක් යට බණ පාඩම් කර කර ඉන්නකොට වැස්සක් ආවා. පොද වැටුණා විතරයි වටේට වහින්නම පොඩි හාමුදුරන්ගේ ඇඟට වතුර වැටෙන්නේ නැහැ. පොඩි හාමුදුර උඩ බලනකොට විශාල නාගයෙක් පෙනේ කරගෙන ඉන්නවා ඉසට උඩින්. ඔබ මුචලින්ද නාගදරණේ දැකලා ඇති. පොඩි හාමුදුරන්ගේ ඉෂ්ට දේවතාවා නාග දේවතාවෙක් ඔහුට රැකවල් සැලසුවා. එච්චර පින්වන්තයි. ඔයාට ඔයාගේ වැස්සට ඔයාගේ ගෙදර තියෙන කුඩේ ගෙනියන්නත් අමතක වෙනවා. නාග පෙන ගැන කවර කතාවද? මම කියන්නේ කුමරුගේ පින් බලය. නායක හාමුදුරුවෝ දැක්කා. දැකලා හිතුවා පින්වන්තයෙක්. අපේ රටේ රජ වෙනවා නම් මෙන්න මේ වගේ රජ වෙන්න ඕන. ඒ කියන්නේ මේ රාජ්‍ය තනියෙන් ගෙනියන්න බෑ, දේවතා අනුග්‍රහයත් එක්ක ගෙනියන්න ඕන. මොහුට මේ පින් බලය තියෙනවා කියලා ගුරු හාමුදුරුවෝ හිතුවා. තව දවසක් මේ හාමුදුරුවෝ අතුපතු ගෑවේ නැහැ කියලා හරි තව හාමුදුරුවෝ නමකට තරහා ගිහිල්ලා අතු ගාපු ඩස්බින් එක ඔළුවේ හැලුවා පොඩි හාමුදුරන්. පොඩි හාමුදුරුවෝ බිම් බලාගෙන හිටියා. වචනයක් කිව්වේ නැහැ. ගුරු හාමුදුරුවෝ ඒක දැක්කා. හිතුවා මෙන්න මේ වාගේ දරා ගැනීමක් රජ කෙනෙකුට ඕන. මේ වාගේ මොහොන දීමක් ඉවසීමක් රජ කෙනෙකුට ඕන කියලා ගුරු හාමුදුරුවෝ හැම වෙලාවෙම රජකම කියන පැත්තෙන් බැලුවේ. ඊට පස්සේ දවසක් ගුරු හාමුදුරුවෝ කිරිබතක් ලැබිලා පොඩි නමට වළඳලා භාගයක් ඉතුරු භාගේ පාත්‍රයෙන් දුන්නා. පොඩි හාමුදුරුවෝ කල්පනා කළා මගේ ගුරු ස්වාමීන් වහන්සේගේ පාත්‍රයෙන් මං වළඳන්න හොඳ නැහැ කියලා කෙහෙල් කොලයක් අරන් බිම දාලා අර කිරිබත බිම තියාගෙන වැළඳුවා. ගුරු හාමුදුරුවෝ හිතුවා මේ පොඩි නම දන් වළඳන්නේ බිම. මෙයා අනාගතේ පොළොව අනුභව කරන කෙනෙක්. මේ පොළොවේ රජ කෙනෙක් වෙනවා. මම මේ එක තැනකටයි මේ කතාව ගෙනියන්නේ, හොඳට මතක තියාගෙන ඉන්න සිද්ධි ටික. එතකොට මේ පොළොවේ අධිපතියා බවට පරිසරයෙන් සාක්ෂි දුන්නා. ඊට පස්සේ මේ කටකතාව මේ ලෝකෙට ඉවක් කියලා එකක් තියෙනවා. ඉවෙන් වගේ කටකතාවක් ගියා. අනාගතේ අපිව බේරගන්න ඉන්න සිංහලයා දැන් මහාන වෙලා ඉන්නේ. ඊට පස්සේ ද්‍රවිඩ පාලනයේ තිබ්බේ එයාලට ගියා මේ කතාව. එයාලා හෙව්වා. එයාලට ඔත්තුව ලැබුණා. අර පන්සල වට කළා. පන්සල වට කරන්න කලින් එදා නායක හාමුදුරුවෝ කලින් සැතපුණා. සැතපෙනකොට හීනෙන් පෙනුණා පොඩි නම අරන් පනින්න නැත්තම් අනතුරක් වෙනවා කියලා. ඉෂ්ට දේවතා අනුග්‍රහය. අනතුර කලින් පෙන්නනවා. ඊට පස්සේ පොඩි නමක් අරන් පැන්නා. සතුරෝ රාජ්‍ය වට කරනකොට මේ පන්සල වට කරනකොට ලොකු හාමුදුරුවොත් නැහැ, පොඩි හාමුදුරුවොත් නැහැ. ඊට පස්සේ රෑම ඔහොම යනකොට මහ වැස්සක් අනුරාධපුරේ ඉඳලා දකුණට එනකොට ගෝන කියලා නදියක් තිබ්බා. ඒ ගඟේ වතුර වැඩි, යන්න විදිහක් නැහැ. අනේ කොහමද මේ පොඩි නම බේරාගෙන මං එතරට යන්නේ කියලා හිතනකොට අර ඉෂ්ට දේවතාවා නාග දේවතාවා
එතින්ට පැමිණිලා මේ පැත්තින්දලා යහ පැත්තට ගඟ මැදින් වැතිරුණා. ඒ නයා කොච්චර දිග ඇතිද කියලා හිතන්න. ගඟේ මේ පැත්තින්දලා යහ පැත්තට ඒ දණ්ඩක් වගේ ඇඟ උඩින් එගොඩ වුණා. එහෙම මේ පරිසරයෙන් දේවතා අනුග්‍රහය අර කුමාරයාට දුන්නා. පොඩි නමට. සියලු රාජ ශිල්ප හොර රහස් ඉගන්වලා සිවුරු අරවල සේනා සංවිධානයට දැම්මා. සේනා සංවිධානය කරගෙන ඇවිල්ලා බලවත් යුද්ධවලින් පරදින් නැතුව මේ රට එක්සේසත් කළා ධාතුසේන රජුරෝ. එහෙම රජතුමා අවුරුදු 18ක් රජකම් කළා. 18ක් මහා විහාර කළා. එදා ගඟෙන් එතර වෙලා ගුරුහාඳුර කිව්වා පුතේ අපිට මේ ගඟ හරස් වුණා. උඹ රජ වෙච්ච කාලෙක මේ ගඟ හරස් කරපන් කිව්වා. අන්න ඒ වචනෙට තමයි ගෝණ කියන නදිය හරස් කරලා කලාවැව හැදුවේ අදටත් තියෙනවා. මහා වැව් 18ක් කුඩා වැව් 18ක් අවුරුදු 18 රාජ්‍ය කාලය තුල විහාර මහවංශයේ කියනවා ධාතුසේන රජතුමා ගැන මහවංශයේ ලියන හාමුදුරන්ට කියන්න පුළුවන් එක වචනයක් කියනවා. ලංකාවේ පහළ වෙච්ච ධර්මාශෝක රජුරෝ කියනවා. එච්චර බුද්ධ ශාසනයට වැඩ කළා කියනවා. රුවන්වැලි සෑයට ඡත්‍ර පැලඳුවා. අබේගිරි ජේතවනාරාමේ සෑයට ඡත්‍ර පැලඳුවා. දලදා වන්දනා සිද්ධ කළා. අපේ වම් දලදා වහන්සේට මහා දලදා පූජා පැවැත්තුවා. මිහිඳුපුර අටවකට ප්‍රතිමාව වඩම්මලා මහා මිහිඳුපුර අටවක පූජා පැවැත්තුවා. එච්චර පින් කළා. ආදරණීය දරුවෝ බිහි කළා. දරුවන්ට ගොඩාක් ආදරේ වුණා. අම්මලා වෙනස් වුණාට එකම තාත්තගේ දරුවෝ ඉපදුණා. කස්සප මොග්ගල්ලාන මුගලන් කියලා ධාතුසේන රජුගේ දරුවෝ. ආ දියණියට ගොඩාක් තාත්තලා ගොඩාක් දූලට ආදරේ. දුවට ගොඩාක් ආදරේ. ඒ දුවට කවදාවත් දුක කියන එක දැනෙන්න දුන්නේ නැහැ. දුව මිගාර කියලා කෙනෙකුට විවාහ කරලා දුන්නා. තමන්ගේම නංගිගේ පුතාට. එච්චර විශ්වාසෙයි. ඔය දෙන්න අතර රණ්ඩුවක් ගිහිල්ලා අර මිගාර ධාතුසේන රජුගේ දුවට බිරිඳට තමන්ගේ කසෙන් පහර දුන්න මේ කකුල් වලට. ලේ විසි වෙනකල් තරහ ගියලා. එදාම රජුරෝ මාලිගාවට ආවා. මෙයා ඇඳගෙන ඉන්න ඇඳුම් වල ලේ තියෙනකොට දුව ඇයි කියලා අහනකොට විස්තරය කිව්වා. ඊට පස්සේ කිව්වා ධාතුසේන රජුන්ට ආපු ආවේගයට මම ආදරය කරන දුවට වේදනාව දෙද්දි කොච්චර උඹට දැනෙයිද කියලා උඹ බලාපන් කිව්වා. උඹ ගොඩක් කැමති උඹගේ අම්මටනේ කියලා අම්මව ඉස්සරහට ගෙනල්ලා තෙල් දාලා පිච්චුවා. තමන්ගේ නංගි. ඔය තමයි ප්‍රේමේ දෝෂ. රජ වුණත් ආදරේ වැඩි වුණාට පස්සේ ආවේගය වැඩි වුණාට පස්සේ කෝපේ වැඩි වුණාට පස්සේ දැන් බලන්න ජීවිතේ රජ වෙලා රජ සැප විඳින්නයි සිටිවිලි. නමුත් ඒක ASCII නොහිතපු දේවල් සිද්ධ වෙනවා. ඒකෙන් බෑන තරහ වුණා. පුතාව විරසක කෙරෙව්වා කස්සප. තාත්තට විරුද්ධව ආක්‍රමණය කළා. හිරගෙදෙට්ට දැම්මා තාත්තව. මේක තමයි ජීවිතේ. මේක තමයි වෙනස් වීම. මම කියන්නේ නොසිතපු දේවල් ජීවිතේ සිද්ධ වෙන්නේ. යේන යේනෙහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. මේ මිනිස්සු ජීවිතය ගැන හිතන්නේ එක විදිහක් සිද්ධ වෙන්නේ වෙන විදිහක්. ඔය හිරේගේ දැන් හිරබත් කන්නේ මේ ලංකාව විදේශීය ආක්‍රමණ වලින් මුදවලා ලංකාවේ සියලු මිනිස්සුන්ට නිදහස දුන්න කෙනා තනියෙන් හිර වෙලා දැන්. දරුවන්ට ආදරේ දුන්න පියතුමා දරුවන්ගෙන් වෙන් වෙලා හිර වෙලා.
මිනිස්සුන්ට නිදහසේ සැරිසරා යන්න ඉඩ දුන් මිනිසා ඒ ධාතුසේන රජුරෝ පොඩි කොටුවකට හිර වෙලා. අර මහා විහාර වැව් අමුණු අශෝක රජුසේ ශාසනික සේවාවක් කරපු කෙනාටත් ජීවිතේ එහෙමත් කැරකිලා ගියා නම් අටලෝ දහමින් ওই වගේ තැනකට මේ ඔයාලා මේ මාසෙකට එක වතාවක් බණ ඩිංගිත්තක් අහලා අවස්ථාවක් ලැබුණොත් පොඩ්ඩක් දානේ පූජා කළා සද්ධායකෙන් බණ ඩිංගිත්තක් අහලා ඔහොම ඉන්න ඔබට කරදර එනකොට ඔබ කුමටද විලාප තියන්නේ? මෙච්චර හොඳට ඉන්න මට ඇයි මෙච්චර කරදර? මෙච්චර පින් කරන අපිට ඇයි මෙච්චර කරදර? මම මොන පවක් කළාටද? මම මොන කර්මයක් කළාටද? ඇයි දෙයනේ අපිට නිදහසේ ඉන්න බැරි? ඇයි අපිට නිදහසේ ඉන්න දෙන්නේ නැත්තේ? තියන්න එපා එවැනි විලාප. මේකට ඔබ දාගන්න තනි වචනයක්. මේක තමයි සසර. මේක තමයි උපන් සත්වයාට උරුම දේ. එක විසඳුමයි තියෙන්නේ ඊතර වීමමයි. එවැනි මහා පින්කම් කළ රජදරුවන්ටත් දරුවන් එරෙහි වෙලා එනවනම් ඔයාගේ දුව ඔයා බලන් ආපු නැති එකේ අරුමයක් නෑ අම්මේ. ඔයාලගේ දරුවෝ ඔයාලව බලන් දෙන්නේ නැහැ සැලකිල්ල අඩුයි කියලා ඔයා ওই ñරුñුරු ගෑවට නැත ඕකේ කිසිම අරුමයක් නැහැ. ඕක තමයි සංසාරේ. තමන්ගේ දරුවෝම තමන්ට එරෙහිව නැගී හිටිනවා. ඒක සාමාන්‍යයෙන් දෙමව්පියෝ හිතන්නේ නැති දෙයක්. නමුත් සිද්ධ වෙන්නේ එහෙම දෙයක්. චින්තිතම්පි විනස්සති අචින්තිතම්පි භවති. ඔයා හිතන්නේ නැති දෙයක් ඒ සිද්ධ වෙන්නේ. ඕක තමයි ලෝක ධම්පරයය. ඕක තමයි අනිත්‍ය. ඕක තමයි අටලෝ දහම. ඕක තමයි ලෝක ස්වභාවය. අන්නේ දුක නැමැති ලෝකයෙන් ඈතර වෙන්න ඕන. ඒ පිණිසයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඒකෙන් ඈතර වෙන්න ධර්මයේ හොයාගෙන යන්න. ඔය කරදරවලට උත්තර හොයනවා තමයි. අපිත් එක එක කරදරවලට උත්තර කියනවා තමයි. ඒක වැස්සට කුඩයක් කියලා ගන්නවා වගේ. වැස්ස කොමටත් වහිනවා. අර ඒ වෙලාවට විසඳුමක්. ලෙඩ වෙන එක කොහොමටත් ලෙඩ වෙනවා. බෙහෙතක් අරන් සනීප වෙනවා. ඒ වෙලාවට ඒ ලෙඩේ සනීප වුණාට ලෙඩ වෙනවා කියන එකෙන් ඔබ සනීප වෙලාද? නැත. මේකෙන් ඈතර වෙන්නේ ධර්මය අවබෝධ කරලා. ඊට පස්සේ ඔන්න රජුරෝ හිරගෙදර ඉන්නවා. මිගාර ආය කස්සප රජුරෝ කුපිත කෙරෙව්වා. ධාතුසේන නිදන් හංගලා තිනවා කියලා. මොග්ගල්ලාන කුමාරයා දකුණු ඉන්දියාවට පැන්නා. එයාට සේනා ශක්තිය මදි. මොග්ගල්ලානට දෙන්න ධනෙ හංගලා කියලා. ඊට පස්සේ කස්සප කිව්වා ධනෙ ඉල්ලලා පණිවිඩ එව්වා. තියෙන තැන් කියන්න කියලා. ධාතුසේන රජුරු හිතුවා අනිවාර්යෙන් මාව බිඳවනවා අරයා පරිගන්නවා මගේ. නිහඬව හිටියා. දිගටම පණිවිඩ එන නිසා කෝ එනම් කලාවැව ළඟට මාව ගෙනියන්න. ඕකනේ අර ඔබ අහන සින්දුවේ තියෙන්නේ වස්තුව ඉල්ලන කස්සප පුතුනේ නේද? ඒතර කලාවැව ළඟට මාව ගෙනියන්න. ඊට පස්සේ අර මහා රාජශ්‍රීයෙන් මඟුල් ඇතා පිට සියලු රජ කෙනෙක් වීදි සංචාරය කරනකොට කොහොමද? ජරාවටපත් උන ඇවිද ගන්නත් අමාරු ඇතෙකුගේ කරේ දිරපු කරත්තයක් ගැට ගහලා ඕකේ නැංගුවා රජුරු. මිනිස්සෙක් මේ උදව්වට දාලා යවුවා කලාවැවට. කොහමද අවසන් ජීවිත ගෙවෙන්නේ? මහා රාජ්‍ය සිරියකින් ගත කරපු අය මේ.
ඒ නිසා මේ මල් පිපෙනවා කියන එක උනත් හැමදාම තියෙන්නේ. මල් නැති කාලෙකුත් එනවා. කොළ පාට ගස් කියන එක හැමදාම තියෙන්නේ. වීලිලත් යනවා. වැව් අමුණු වල වතුර තියනවා කියන එක හැමදාම තියෙන්නේත් නැහැ. වීලිලත් යනවා. ඒ නිසා ඔබට උනත් ඔබ යම් දෙයකින් දැන් උදන් වෙලා තියෙනවද? ඔබගේ පුතා නිසා, දුව නිසා මොනවාරි අහංකාරකම, අතට සල්ලි ගැවසෙන නිසා මොනවාරි අහංකාරකම, කුලය නම්බුව වැදගත්කම නිසා, උගත්කම නිසා මොනවාරි අහංකාරකම, හිතට පණිවිඩයක් දාලා තියාගන්න මේවා හැමදාම තියෙන්නේ නැහැ කියලා. මේවා හැමදාම තියෙන්නේ නැහැ කියලා. අර මහා තෙද බල තියෙන රජවරුන්ගෙත් ආනුභාවයේ සිඳී ගිය හැටි බලන්න. ඊට පස්සේ අර වැඩ කරත්තය බලාගෙන යන මිනිස්සයා රාජපුරුෂයා විලඳ ටිකක් කකා යනවා. රජතුමාටත් විලඳ අහුරක් දුන්නා. ඒක කාලා රම්පත් මේ කොලේක ලියලා දුන්නා තල් කොලේක. මම මේ මිනිස්සයා ගැන කෙලෙහි ගුණ තියෙන කෙනෙක් මොග්ගල්ලාන උඹ රජ වුණොත් මොහුට තනතුරක් දීපන් කියලා. අර විලඳ ටිකට කෙලෙහි ගුණ තිබ්බා. සත්පුරුෂ රජ කෙනෙක්. මිනිසුන්ගේ ජීවිතේ වරදිනවා. නමුත් හොඳ කමනුත් තියෙනවා මිනිස්සුන්ට. එහෙම යනකොට හාමුදුරන් වහන්සේ නමක් සංඝයාට ගොඩාක් උදව් කරපු කෙනෙක්නේ. එදා පින්නපාත ලැබිලා කටකතාවෙන් රජුරෝ කලාවැවට යනවා කියලා ආරංචියට කලාවැවට වැඩියා. රජතුමනි මොහොතක් ඉන්න කියලා පොඩ්ඩක් අර කට්ටිය නවත්තගෙන ගහක් යටට වෙලා අර දාණයෙන් භාගයක් තමන් අරන් කොළපතකට දාන ඉතුරු ටික දීලා රජතුමනි කන්න කියලා කිව්වා. ওই රජුරෝ මනුස්ස ලෝකේ අවසානයේ කාපු බත්පත හාමුදුරන් වහන්සේ නමක් ගෙන් ලැබුණේ. ඉතින් ඊට පස්සේ අටලෝ දහම මේක ඇති නැති වෙන හැටි ජීවිතේට මුහුණ දෙන්න ඕන ආකාරය හිත රැක ගන්න ඕන ආකාරය ගැන දහම් දෙසුවා. ඒ රජතුමාට හිතුණා කියනවා මං ආයෙ රජ වුණා වගේ. දහම් කතාවෙන් සතුටු වුණා. කලාවැවට ගිහිල්ලා වතුර නාලා අද්දිගාරින්න පුළුවන් ප්‍රමාණයක් අද්දිගෑරලා කිව්වා මේක තමයි මගේ නිදානේ කියලා. මගේ නිදානේ මේකයි කියලා කලාවැව පෙන්නවා. පණිවිඩය ගියා කුපිත වුණා. මිගාරටම කිව්වා කස්සප මරපන් ඕකව කියලා. එතකොට රජතුමාගේ බෑනා මෙයාගිනි පලිගන්න අදහස මේ වැඩ කරන්නේ. මෙයා හිරේ ඉන්න රජතුමා ඉදිරියට ගිහිල්ලා ਸਰවාභරණෙන් ලස්සනට සැරසිලා කින්ඩියට hina වෙවි සක්මන් කරනවා රජුරෝ ඉස්සරහා. මේ මනුස්ස ලෝකේ මිනිස්සුෙකුට මේ යුගයේ හිතෙන්නේ නැති සිතුවිල්ලක් ධාතුසේන රජතුමාට හිතුණා. ඒ තමයි මේ ජීවිතේ මගෙන් පල්ලි අරගෙන දැන් පරලොවත් නසන්න හදනවා. ඇයි මේකෙන් මං කුපිත වෙලා මැරිච්ච ගමන් මම උපදින්නේ නරක තැනක. මේ ජීවිතේ දුක් දුන්න මිනිස්සුන්ට පරලොවත් මං දුක් දෙන්න දෙන්නේ නැහැ. ඔන්න ඔය බණපදේ පොඩ්ඩක් මතක තියාගන්න. ඔයාගේ හතුරා ඔයාට මේ ජීවිතේ දුක් දුන්නා නම් ඔයා වෛරයෙන් මැරිලා යකෙක් ප්‍රේතෙක් භූතෙක් සර්පෙක් වුණොත් ඔයා පරලොවත් දුක් විඳිනවා සතුරා නිසාම. ඔය සතුරට දෙන දුකක් මේ ජීවිතේ දීලා ඔබ ඔහුට මිස්සිත වැඩුවොත් එයාට ඔයාට පරලොව දුක දෙන්න බෑ. ධාතුසේන රජුරෝ කල්පනා කළා මම මෙයා නිසා පරලොව දුක් විඳින්නේ නැහැ කියලා තමන්ට ආදරණීය පුතා මුගලන් සිහි කරලා ඒ ආදරේම බෑනටත් යොමු කළා. පුතයි සතුරයි දෙන්නම සමාන තැන තියලා මෙත්සිත වැඩුවා. රජු දැන් පුහුණුවක් ඕන
බලන්න පුංචි කාලේ පොඩි කමට හරි මහාන වෙලා හිටපු එක අර සංඝයාත් එක්ක නිතර උපදේශ ලැබලා සංඝයාගෙන් බණපදයක් අහපු එක උපකාරයට ආපු හැටි බලන්නකෝ. බණපදයක් කියන නාමයක් දන්නේ නැති, පරලෝ විශ්වාස කරන්නේ නැති, මැරිලා ආයි ඉපදෙනවා කියන එක විශ්වාස කරන්නේ නැති මිනිස්සෙකුට ඕක කරන්න බෑ. ඒ නිසා මේ කල්යාණ මිත්‍ර ඇසුර කියන එක කොයිතරම් වටිනවද? මොහොතකට හරි බණපදයක් අහන එක කොච්චර වටිනවද? කවදා හරි ජීවිතේ පිහිටට එනවා. කවදා හරි ජීවිතේ පිහිටට එනවා. ඊට පස්සේ මෙසිතින් ඉන්නකොටම රජතුමාගේ ඇඳුම් ගැලෙව්වා. මේ සර්වාභරණයෙන් සැරසීලා මහා රාජ ශ්‍රීයෙන් රන් රිදී මුතු මැණික් දියමන්ති පැලදගෙන හිටපු රජුරවන්ටත් ඇඟේ නූල් පොටක් නැති වෙන දවසක් ආවා. අටලෝ දහම ඕක තමයි සසර. අපි ඔය පාපේ මොකද්ද කියලා හොයන්න යන්න ඕනේ මේ වෙලාවේ. ඔය කර්මය මොකද්ද කියලා හොයන්න යන්න ඕනේ ඔය මේ වෙලාවේ. එක දෙයයි හිතන්න තියෙන්නේ මෙන්න සසර. කවදාවත් ඔය රජුරු ජීවිතේ හිතලා තිබ්බද නූල් පොටක් නැතුව මැරෙන්න වෙයි කියලා? යේන හි මඤ්ඤන්ති තතෝතං හෝති අඤ්ඤතා. හිතුවේ මොකද්ද සිද්ධ වුනේ මොකද්ද? දුවේ පුතේ අම්මේ තාත්තේ ඔයාට මේකයි දෙන්න තියෙන දහම් උපදේශ. මැරෙන විදිය ප්ලෑන් කරන්න එපා. අද දවසේ හොඳින් එන්න. අද දවසේ හොඳින් එන්න. අද දවසේ ඔයා පෞකාර ජීවිතයක් ගත කරන්න එපා. වැරදිලා ඇති ඔයාලට කලින් ඕවා හිත හිතා ඉන්නත් එපා. අනාගතේට මොනවද කරන්න කියලා මහා ලොකු ප්ලෑන් ගහගෙන ඉන්නත් එපා. ඇත්තටම සිද්ධ වෙන්නේ නොසිතපු දෙයක් නම් කුමට මහා ප්ලෑන් ගහනවද? එදිනෙදා ජීවිතේට මුහුණ දෙන්නේ නැතුව ධර්මානුකූලව අද දවසේ ඔයා පන්සිල් රකින්න කෙනෙක් විදිහට ජීවත් වෙන්න. අද දවසේ කාටවත් බරක් නොවන විදිහට ජීවත් වෙන්න. අද දවසේ ඔයාගේ අම්මට ගින්දරක් දෙන්න එපා. අද දවසේ ඔයාගේ තාත්තට ගින්දරක් දෙන්න එපා. අද දවසේ ඔයා වංචාවක් කරන්න එපා. අද දවසේ ඔයා බණක් අහන්න. අද දවසේ ඔයා පිනක් කරන්න. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ. අද කල යුතු කුසල් අද කරන්න හිත මැරෙයිද කියලා කවුද දන්නේ? නහිනෝ සංගරන්තේන මාර සේනේන මච්චුණා. මහා සේනා ඇති මරු සමග ඔබ ගැසූ ගිවිසුන් නැත. අපි කල්ලිල්ලලා ගහපු ගිවිසුන් නැහැ. මම උනත් මේ බණ කියලා මේ යද්දින්ද ජීවිතේ හරි අවිනිශ්චිතයි.